අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබතුමා කිව්ව ඒක අනවශ්‍ය විදියට ගෙනාවා. සමහරු අනවශ්‍ය විදියට මේක මේ විවේචනය කරා. අපි එහෙම විවේචනය කරේ නැහැ. අපි දිගටම කිව්වේ අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සම්පූර්ණයෙන්ම එකඟයි. හරි. නමුත් ඒකේ තිබිච්ච විවිධ ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මේක කරගෙන යන්න පුළුවන් නම් ඇයි දෙයියනේ මේක අවුරුද්දකින් පෝස්ට්පෝන් කරේ? හරි. කුළුණු 5ක් ගැන කතා කරා. හැබැයි මේ කුළුණු 5න් කුළුණු 4ක් ගැන කිසිම කතාවක් නැහැ. 1981 ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අධ්‍යාපන ඇමති හැටියට පටන් ගත්ත 81 වයිට් පේපර් එක ගැන දැන් අපිට කතා නොකරෙමු. ඒකට ඔබතුමාලා වග කියන්න ඕනේ. අවුරුදු ගාණක් තිස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නොකරන්න ඔබතුමාලා කරපු දේවල් වලට ඔබතුමාලා වග කියන්න ඕනේ. හරි. ඒ නිසා මෙතනට ඇවිල්ලා මේ වෙබ්සයිට් එකක් අපිට අදාළ නැහැ. ඒක කවුරු හරි වැරදි විදියට කරනම් පන්නලා දාන්න. ඊට එහා යන්න ඕනේ. මේවා කරන්න ඕනේ. එහෙමනම් පෝස්ට්පෝන් කරන්න නැතුව ඔබතුමාලා කොන්ද කෙලින් තියාගෙන මේ වැරද්ද වුණා අපි මේ වැරද්ද වෙනස් කරමු අපි මේක කරමු කියලා එකඟ වෙමු. එහෙම නැත්තම් මේ කරිකියුලම් එක විතරක් වෙනස් කරන්න මදි. හරි. ඔබතුමා කිව්වා වගේ ටීචර්ස්ලා පුහුණු කරන්න ඕනේ, ටෙක්නොලොජි ගේන්න ඕනේ. හරි. සෙමෙස්ටර් සිස්ටම් එකත් එක්ක අපිට කිසි අවුලක් නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. අපි ඒකට විවේචනය කරේ නැහැ. හරි. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දරුවා ඉගෙන ගන්න කොහොමද කියන එක දරුවට උගන්වන්න ඕනේ. අද කටපාඩම් කරන්න ඕනේ නැහැ. හැමදේම ඒ අයගේ තියෙනවා. හැබැයි ඒ දරුවා දැනගන්න ඕනේ කොහොමද ඒක තමන් උපුටා ගන්න. උපුටා ගන්න දේ කොහොමද තමන් ජීවිතේ පාවිච්චි කරන්නේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් ඒ නිසා මම කියන්න කැමති දැන් මම අහගෙන ගිය බිමල් ඇමතුමා කියනවා පාසල් 2500 ගානකට ස්මාර්ට් ක්ලාස්රූම් ස්මාර්ට් බෝඩ් එකක්වත් නැහැ කියලා. ඒක ඇත්ත. ඒවා දෙන්න ඕනේ. අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කාලයක් තිස්සේ Tamanට හැකි විදියට අපේ පක්ෂයට හැකි විදියට මේ ඉස්කෝල වලට ස්මාර්ට් බෝඩ් දුන්නා. හැබැයි ඒ මදි. රජය මේවට මුදල් වියදම් කරන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා මම මෙතනින් අවසන් කරන්නේ මොකද්ද කරු කතානායකතුමනි අපිට පුළුවන් වෙන්න ඕනේ අධ්‍යාපනයේට මීට වඩා මුදල් වැය කරන්න. අමතක කරන්න එපා දිට්වා මේ ඔක්කොමත් එක්ක ඕගොල්ලෝ බාරගෙන තියෙනවා ලිමිට් එක. ඒ ලිමිට් එක තමයි දළදේශීය නිෂ්පාදනයෙන් උපරිම වියදම් කරන්න පුළුවන් 113යි. ඒ 113ක් වියදම් කරාම ඩිට්වා රීකන්ස්ට්‍රක්ෂන් එකටයි අනිත් ඒවාටයි මේ කම්පියුටර් ගන්න සල්ලි මදි වෙනවා. ටීචර්ලා ට්‍රේන් කරන්න සල්ලි මදි වෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය උගන්වන්න සල්ලි මදි වෙනවා. ඒ නිසා ප්‍රමුඛතාවයක් තේරුම් ගන්න ආණ්ඩුවක් වුණාම පුද්ගලික අංශයට කරන්න පුළුවන් ඒවා තමන් ඔළුව දාන්න ඕනේ නැහැ. ඇයි ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එකේ රිවර්ස් කරේ? ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එක රිවර්ස් කරලා අවසානයේ ඩොලර් බිලියන 5ක් වියදම් කරන්න වෙනවා නෙට්වර්ක් එක ඉම්ප්‍රූව් කරන්න. ඒ වෙනුවට ඒවට පාවිච්චි කරන්න පුළුවන් ඉස්කෝලේ ගුරුවරුන්ව ට්‍රේන් කරන්න. ඒ කට්ටිය AI ට්‍රේනින් වලට පාවිච්චි කරනවා. ඒ නිසා ප්‍රමුඛතාවයේ තෝරගෙන පබ්ලික් ගුඩ් එකට පබ්ලික් මනි යොදවන්න. මම මේක කියන්නේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හැටියටත් ඒ තොප්පියක් දාගෙන